අද කවුරුත් නොදකපු තැනක ඉඳන් දඹුල්ල බලමුද? වෙනස්ම view එකක්. මේක වෙනස්ම විදිහේ ආතල් වීඩියෝ එකක් ඒක. ටිකක් ඉස්සරහට. අපි දැන් භාගයක් වගේ දුරට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනව නේද අතන පිටිපස්සෙන් කන්ද උඩ ඈල්ල. ඒකට එක්කන් මේකෙන් පෙන්නන්න. යාළුවනේ සමාව ෆොටෝස් වල වීඩියෝස් වල මේවා අඩුපාඩු දෙනවා. ඒවා ගණන් ගන්න එපා. බොයිස් මේක තමයි දඹුල්ල විහාරයට පිටිපස්සෙන් පේන කන්ද. ඇත්තම කියනවා නම් මෙතන හුලං සැක නිසා අපිට ඒ වගේ දාපු වොයිස් මොකුත්ම නැහැ. ඒක ක්ලියර් ඇහෙන්නේ නැහැ ඔයාලට. ඒ නිසා මේ වගේ පිටින් අවුට්පුට් එකක් තමයි අපිට ඔයාලට මේ දැන් අයයි කන්ද නැග්ගා. දැන් එනම් මාන්සි. පොඩි බ්‍රේක් එකක්. පොඩි බිස්කට් එකක් තියෙනවා. අපි කාගම දැන් උඩට නගින්න ඉතින් ඉන්නේ. එන බ්‍රේක් එකෙන් පස්සේ හම්බ. එහෙනම් බොයිස් and girls අපි ඇවිල්ලා තියෙන්නේ අවසානෙට. අපේ මහන්සියේ ප්‍රතිභාගය මම හිතන්නේ පැයක් විතර නේ. පැයටත් වැඩි මං හිතන්නේ. මහන්සියක ප්‍රතිභාගයක් මට ගස්සනයි. මේක තමයි බොයිස් ස්වභාව සෞන්දර්යය කියන්නේ. වණ්ඩ ඒ වගේම මචං මේ දඹුල්ල බා. දඹුල්ල. ඇත්තම කියනවා නම් බොයිස් මෙතන තියෙන නිදහසත් එක්ක මානසික නිදහස සෑහෙන්න අපිට දැනෙච්ච තැනක්. ඒ වගේම මෙතන වටපිටාවත් එක්ක බලද්දි මාව සුන්දර ලස්සන පරිසරයක්. ඇත්තටම මේ ගමන යද්දී ඔයාලා මේ වගේ තැනකට යනවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න. මොකද මෙතන මේ වගේ තැනක සෑහෙන හුලඟක් තිබ්බ පරිසරයක් මේ තැන. ඒ වගේම මේ ගඟට නගෙද්දි අපිට එහෙනම් ගොඩක් බාධකවලට මුහුණ දෙන්න උනා. ඉතින් අන්තිමේට අපි කොහොමද ගඟ උඩම ඉන්නේ. එහෙනම් බොයිස් අපි අදට සම ගන්නවා. අද සෑහෙන ලොකු මහන්සියකුත් එක්ක ලොකු ගමනක්. සෑහෙන ගමනක් නේ ඇත්තම කිව්වොත්. පැය එකමාරක දෙකක විතර ලොකු මහන්සියකුත් එක්ක ගත්ත ගොඩක් කට්ටිය දැකලා නැති දඹුල්ල කට්ටියත් ඇවිල්ලා දන්නේ නැති තැනක් නේද මේක. ඔව්. අපි ඔයාලට මේක මම හිතනවා ලස්සන අත්දැකීමක් වෙන්න නැති කියලා අපි ලොකු වීඩියෝ ක්ලිප් එකක් දාන්නේ නැහැ. එහෙනම් වගේ උන් ටික අවශ්‍යයෙන් ඉන්න අපි අලුත් වීඩියෝ එකකින් එන්න.